Hi, welcome to my YouTube channel. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඉතින් කොහොමද ඔයාලට? එන්නකෝ අද අපි සතුට සොයාගෙන පොඩි ගමනක් යමු. ඉතින් ගෙදරට අවශ්‍ය කරන දේවල් ගන්න යන පොඩි ගමනක් මේක. ඔයාලා මොහොතකට හිතලා බලන්න. මේ වගේ පොඩි පොඩි දේවල් වලිනුත් අපේ දවස ලස්සන කරගන්න අපිට පුළුවන්. ජීවිතේ සතුට තියෙන්නේ මහා ලොකු දේවල් වල නෙවෙයි. දිනපතා කරන මේ වගේ සාමාන්‍ය මොහොතවල් වලත් අපිට අපේ සතුට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අද දවසට ස්තුතිවන්ත වෙන්න. අපිට නැති දේවල් වලට නෙවෙයි අපිට තියෙන දේවල් වලට ස්තුති කරන්න පුරුදු වෙන්න. එහෙම සරලව ජීවත් වෙන තරමට ජීවිතේ හැම දවසක්ම සතුට වෙන්න අපිට පුළුවන්. ඇත්තටම සතුට තියෙන්නේ මහ ලොකු දේවල් වල නෙවෙයි. අප නොසලකා හරින සමහර පුංචි මොහොතවල් වල අපිට සතුට හොයාගන්න පුළුවන්. පොඩි දරුවන් එක්ක පුළුවන් හැම මොහොතකම සතුටින් ඉන්න. මොකද එයාලා හරි ඉක්මනට ලොකු වෙනවා. එයාලා ලොකු මහත් වුණාම එයාලගේ ලෝකේ තනි වෙනවා. එයාලට දෙමාපියොත් එක්ක ඉන්න ඉඩකඩ අඩු වෙනවා. මොකද එයාලගේ ඉලක්ක වලට යන්න, එයාලගේ හීන වලට යන්න එයාලා පෙළඹෙනවා. එතකොට ඇත්තටම එයාලට දෙමාපියොත් එක්ක ඉන්න කාලය අඩු වෙනවා. ඒ හින්දා පුංචි දරුවෝ ඉන්න හැමෝම මේ කාලෙදි දරුවොත් එක්ක සතුටින් ඉන්න. එතකොට ඔයාට කවදාවත් අනාගතයේදී පසුතැවෙන්න ඕන වෙන එකක් නැහැ. මොකද මගේ දරුවත් එක්ක මම කුඩා කාලේ ඉඳලම සතුටින් ජීවත් වුණානේ කියන මතක ඔයාලටත් තියෙනවා. මායි මගේ හස්බන්ඩ් යන හැම ගමනකටම අපි අපේ පුතත් එක්ක යනවා. මොකද එයත් අපිත් එක්ක හැම ගමනකටම යන්නේ වෙන හින්දා. ඇත්තටම ඒක හොඳයි. එයාලත් සමාජෙ ගැවසෙන්න, ගෙදරට අවශ්‍ය කරන දේවල් ගන්න, එයාලට ඕන දේවල් ගන්න, එයාලත් එතකොට ඉගෙන ගන්නවා. ඔය අපේ පුතා තෝරන්නේ එයාට ෂැම්පු එකක්. එයා හොඳට දන්නවා එයා ගන්න ෂැම්පු එක මොකක්ද කියලා. ඇත්තටම සමහර අම්මලා කියයි පොඩි බබාලත් එක්ක shopping කරන්න හරි අමාරුයි කියලා. ඔව් ඒක ඇත්ත. පොඩි බබාලා ඉතින් හරි දඟයිනේ. ඒ වුණාට එයාලත් එක්ක යන්න shopping කරන්න. මොකද එයාලත් ආසයි එයාලගේ අම්මා අප්පච්චිත් එක්ක shopping කරන්න, ගෙදරට ඕන දේවල් ගන්න, එහෙම ඇවිදින්න. එයාලත් ආසයිනේ. ඒ හින්දා එයාලත් එක්ක යන්න. මේ බලන්නකෝ අපේ පුතාට කොහේ ගියත් සෙල්ලම් කරන්න නම් මොනවා හරි ගන්නම ඕන. අද ඔය හැම සෙල්ලම් බඩුවක්ම අත ගාලා අන්තිමේට එයාට ක්ලේ එකක් තමයි ඕනේ. එයා ඉතින් ක්ලේ එකත් අරගෙන අනිත් සෙල්ලම් බඩුත් බැලුවා. ඒ වුණාට ක්ලේ එක විතරයි එයා ගත්තේ. අනිත් ඒවා ළඟට ගියාට එයාට එකක්වත් එපා කිව්වා. සමහර ඒවා පෙන්නුවට ගන්න යනකොට ආයෙ එපා කිව්වා. ඊට පස්සේ ඉතින් ක්ලේ එක විතරක් ඕන කියලා ක්ලේ එකත් අරන් අපි ආවා. පොඩි බබාලට ඉතින් කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ඇති වෙන්නේ නැහනේ. හැමදාම මොනවා හරි සෙල්ලම් කරන්න එයාලට ඕනමයි. මේ බලන්නකෝ අපිට ගෙදරට ඕන එළවලු ඔක්කොම ගන්නෙ මගේ හස්බන්ඩ්. මොකද මං තමයි යාට කියන්නේ එළවලු තෝරන්න කියලා. මොකද මං තෝරන එළවලු වලට වඩා එයා ඇත්තටම හොඳ එළවලු තෝරනවා. ඒ හින්දා එයා තමයි හැමදාම මට එළවලු තෝරලා දෙන්නේ. ඔයාලත් මං වගේද? කවුද ඉතින් මං වගේ හස්බන්ඩ් කියලා එළවලු තෝරගන්නයි?
මෙතන තියෙන එළවලු හරිම නැවුම්. මේ ඔක්කොම ගමේ එළවලු. අපි කොහේ ගියත් එළවලු ගන්නෙ මෙතනින්. ඇත්තටම මෙතන එළවලු වල ගාණත් හරි සාධාරණයි. ඒ හින්දා අපි මෙතනින් තමයි එළවලු ගන්නෙ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝම සතුටින් hina වෙලා ජීවත් වෙන්න ඕන. හැමෝටම ආදරේ. බුදු සරණයි.